අපිටත් කෝල් එනවලු එන්න කියලා 2027 පන්ති වලට. දැන් නම්බර් පැටලිලා. හරි. ඔයාලා දන්නවද ඔය නම්බර් යන්නේ කොහොමද කියලා? විවිධාකාරයෙන් ඔයාලා ඔය නම්බර් දෙන තැන් වලින් ඔය නම්බර් විකුණනවා. ලංකාවේ තියෙන ජරාම ජාවාරම හරිද? ඩේටා විකුණීම. මේ මොනවද? ටෙලිෆෝන් කම්පැනි වලින් විකුණන ඩේටා නෙමෙයි මම මේ කියන්නේ. මිනිස්සුන්ගේ සම්බන්ධ ඩේටා විකිණීම. ඒ කියන්නේ ඔය සමහර පන්ති වලින් කරන වැඩක් ඒදි පන්ති නෙමෙයි ඒදි පන්ති ටියුෂන් පන්ති වල මේ එක එක තැන් වලින් තමන්ගේ ඉන්න ඩේටාබේස් විකුණනවා. එක ගානකට මෙච්චර එක ඇඩ්‍රස් එකකට රුපියල් 10යි කියලා විකුණනවා. ජරාම වැඩක්. මට විකුණනවා නම් විකුණන්න පුළුවන්. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් මට විකුණනවා. හරිද? ඒ ඉතින් මගේ අපේ පන්ති වල තිබිච්ච හිටපු ළමයින්ගේ තියෙන ඩේටාබේස් එකක්වත් කොහෙවත් ගිහිල්ලා නැහැ. බය වෙන්න එපා. ඔයාලගේ ඩේටා එකක්වත් කොහෙවත් යන්නේ නැහැ. කොහොම නෙමේ සමහර වෙලාවට ඔය ප්‍රසිද්ධ නැති ප්‍රයිවට් කැම්පස් තියෙන්නේ. ප්‍රසිද්ධ නැති ඒවා. ඒවෙන් කතා කරලා මාර ගණන් වලට ඉල්ලන්නේ ඩේටාබේස්. ඊට පස්සේ තමයි ඔයාලට කෝල් එන්නේ මෙන්න කෝස් එකක් තියෙනවා. එන්න කෝස් එක ලක්ෂ 5යි අපි ඔයාලා ගැන හිතලා ලක්ෂයකට දෙනවා කියලා එහෙම කතා කරන්නේ. අන්න ඒ වගේ ප්‍රයිවට් කැම්පස් වලින්. ඇවිල්ලා දිනවනේ එහෙම කෝල්. ඉංග්‍රීසි කෝස් එකක් තියෙනවා. IT කෝස් එකක් තියෙනවා. මෙන්න software engineer කෙනෙක් වෙන්න මාස 3ෙන් කියලා. ඒ කතා කරන්නේ එහෙම අරගෙන තමයි නම්බර්ස්. කවදාවත් අපේ නම්බර් එකක්වත් එළියට යන්නේ නැහැ. හරිද? එතකොට ඒම ඒ ලෙවල් වලින් ඒ ලෙවල් සම්බන්ධයෙන් ඒ විකුණුනේම තමයි ඒවා. ඊට පස්සේ O level සම්බන්ධයෙන් වෙනුත් විකුණනවා. ඩේටා ජාවාරම කියන්නේ ජරාම දෙයක් මේ ලංකාවේ තියෙන. හරි? එතකොට මේ සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල සමහරට 24 A level කරපු ළමයින්ටම සෑහෙන්න කෝල් එනවා. එන්න කියලා. හරිද? යන්න එපා. හරි.